මුලින්ම ජීවිතේ YouTube channel එකට අදත් ඔයාලා හැමෝම ආයිබුවන් කියලා සාදරයෙන් පිළිගන්නවා. අදත් අපි කතා කරන්න යන්නේ අලුත් ගේම් එකක් ගැන. හැමෝම ක්‍රෑෂ් ගේම් එක පස්සේ ගිහිල්ලා හති වැටලා ඉන්නකොට අපි බලමු රැල්ලෙන් පිට ගිහිල්ලා ඊට වඩා වින් කරන්න පුළුවන් විනින් chances වැඩිම ගේම්ස් මොනවද තියෙන කියලා. අපේ channel එකේ ක්‍රෑෂ් ගේම් එක ගැනත් වීඩියෝස් දාලා තිනවා. ක්‍රෑෂ් ගේම් එකේ ඉස්ටර් එග්ස් අපි ඉස්සරහට අරන් එනවා. ඉතින් අනිවාර්යයෙන් channel එක subscribe කරලා තියාගන්න, bell icon එකත් click කරලා තියාගන්න. ඔයාලට පුළුවන් ක්‍රෑෂ් ගේම් එක වගේම අනිත් ගේම් ගැනත් හරියටම දැනගන්න. ඉතින් ක්‍රෑෂ් ගේම් එක පස්සේ හැමෝම පන්නන වෙලාවේ අපි පොඩ්ඩක් රැල්ලෙන් පිට ගිහිල්ලා ඊට වඩා විනින් chances වැඩි ගේම් එකක් හොයාගෙන කොහොමද ඒක ප්ලේ කරන්න කියලා බලමු. රැල්ලෙම යන්න ඕනේ නැහැ නේ. අපිට සල්ලිනේ කොහෙන් හරි හොයා ගන්න ඕනේ. ඒ නිසා කිසි ප්‍රශ්නයක් නැහැ. ක්‍රෑෂ් ගේම් එකෙන් පිට ගියා හරි අපිට සල්ලි හම්බ වෙනවා නම් අපි වින් කරනවා නම් අපි මේ ගේම් එක පොඩ්ඩක් try කරලා බලමු. ඒ වගේම මේ වගේ විනින් chances වැඩි ගේම්ස් ගොඩාක් වගේ channel එකේ දාලා තිනවා. ඔයාලට පුළුවන් ඒවා බලා ගන්න. ඒ වගේම තමයි මුලින්ම කියන්න ඕනේ මේ කියන්නේ 1s bet වලට වැඩ කරන ස්ට්‍රැටජි නෙමෙයි. මේ ස්ට්‍රැටජි ගොඩාක් ඒවා 1s bet වලට වැඩ කරන්නේ නැහැ. ඉතින් ඔයා 888 stars account එකක් create කරගන්න 1s bet වලට වැඩ කරන්න නැති හේතුව මම සරලව ඔයාලට කියන්නම්. 1s bet එකේ දැන් playersලා ඕනෝටත් වඩා වැඩි. ඉතින් platform එක ගොඩක් slow. ඔයා bet එකක් දාලා ඔයා take finning කරන මොහොත ඒ කියන්නේ ඔයා bet එකෙන් ඉවත් වෙන මොහොත නෙමෙයි ඉවත් වෙන්නේ. ඔයා ටිකක් ඉස්සරහට ගිහලා ඉවත් වෙන්නේ. ඉවත් වෙනකොට ගොඩාක් දුරට ඔයා loss වෙලා ඉවරයි. මොකද ඔයාට අවශ්‍ය මොහොත නෙමෙයි. ඔයා දෙකේදී 2x වලින් ගන්න ගියොත් එහෙම ඔයා 3x දක්වා සමහරට ගිහිල්ලා ඉවරයි. ඔයා take finning එක 2x වලදී click කරා තව ටිකක් ඉස්සරහට ගිහලා ඔයාව ලොස් කරගෙන තමයි ඔයාගේ bet එක ලොස් වෙන්නේ. ඉතින් ඒකට හේතුව තමයි platform එකේ දැන් ගොඩාක් playersලා වැඩි. ඒක තමයි ප්‍රධාන හේතුව ඔයා ලොස් වෙන්නේ. ඒකයි 1x bet කරන්න එපා කියන්නේ. මේ 888 stars වල නම් දැනට මට issue එකක් දැකලා නැහැ. ඔයාට කිසි ප්‍රශ්නයක් නැතුව කරගෙන යන්න පුළුවන්. right කොහොමද මේ game එක හොයාගන්නේ කියලා බලමු ඉස්සෙල්ලම. හරි මේ කතා කරන්න යන්නේ මෙන්න මෙතන තියෙන රෝලට් කියන ගේම් එක. right ඔයාට පුළුවන් මෙතන search bar එකේ මේ games කියන tab එකට ගිහිල්ලා මේක ලොස් වෙලා දෙනවා නම් ගැටලුවක් කරගන්න එපා. මේකෙන් winning chances වැඩි කරගන්න හැටි තමයි මම කියා දෙන්නේ. හරි මේ games කියන tab එකට ගිහලා මෙන්න එතන උඩ search bar එකට යන්න. search bar එකට ගියාමත් එනවා ඔයාලට tab ගොඩාක් click කරන්න. එතන games කියන එක click කරන්න. මෙතන ඔයාලට ROU ගැහුවාම මෙන්න මේ ගේම් එක හොයාගන්න පුළුවන්. තවත් අප්‍රිකන් රවුලට් එකක් තියෙනවා, රුසියන් එකක් තියෙනවා. මේවා නෙමෙයි ඕනිවා. මෙන්න මේ උඩ තියෙන උඩම එක කෙනෙක් තමයි ඔයා ක්ලික් කරගන්න ඕනේ. මෙන්න දැන් නිකන් මොකුත් නැතුව තියෙන රවුලට් එක ගත්තා නම් හරි. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් මේ ගේම්ස් කියන ටැබ් එකේ පහළටම යන්න මෙන්න මෙතන others කියන තැනත් ඔයාලට මේ ගේම් එක හොයාගන්න පුළුවන්. others කියන ටැබ් එකේ මෙතින් others කියලා ඒක යටතේත් ඔයාලට මේ රෝලට් ගේම් එක හොයාගන්න පුළුවන්. right. මේ ගේම් එක ප්ලේ කරන්න හැටි කියන්න කලින් මම ඔයාලට කියන්න ඕනි. ඔයාලා 888 stars account එක හදනකොට අනිවාර්යයෙන්ම ඔරිජිනල් link එකෙන්ම create කරගන්න. මොකද ඔයා ඔරිජිනල් link එකෙන් ගියේ නැත්නම් fake website ගොඩක් තියෙනවා. ඒ වගේ එකට අහු වෙන්න පුළුවන්. එහෙම අහු වුණොත් එහෙම ඔයා ඩිපොසිට් කරන ගානවත් ඔයාට වැඩන එකක් නැහැ. ඔරිජිනල් link එක හොයාගන්න ඕන නම් අනිවාර්යයෙන්ම කරන්න ඕනේ මම දෙන link එකෙන්ම register වෙන්න. මොකද Google search කරොත් එහෙම fake website ගොඩක් තියෙනවා. link එක පළවෙනි comment එකේ දාලා තිනවා. Telegram group එක තමයි දාලා තියෙන්නේ. Telegram group එකට join වුණාට පස්සේ ඔයාලා link එක ගන්න පුළුවන්. ඒ වගේම අපේ premium code එක අනිවාර්යෙන් පාවිච්චි කරන්න. මේ පේන premium code එක පාවිච්චි කරන්න. ඔයාට අපෙන් දිගටම support එක ගන්න පුළුවන්. withdraw ප්‍රශ්නයක් වුණොත්, deposit ප්‍රශ්නයක් වුණොත්, මේ strategy වල මොනවද දැනගන්නොත් එහෙම ඔයාට මාත් එක්ක personal chat කරලා ඒ issue එක ගැන කතා කරලා ඔයාට විසඳුමක් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරන්න. මම දෙන link එකෙන්ම register. ඔයාලා link එක ගන්න පුළුවන්. පල්ලෙහාට Telegram group එකට join වෙන්න. join වුණාම ඔයාලට link එක ගන්නත් පුළුවන්. ප්‍රොමෝ කෝඩ් එක ගන්නත් පුළුවන්. ඒ වගේම කාට හරි Telegram නැත්තම් මෙන්න මේ නම්බර් එකට මට ඔයාගේ නම මැසේජ් එකක් දාන්න. හැබැයි කෝල් නම් ගන්න එපා. මමත් ගොඩක් busy. කෝල් වලට answer කරන්න බෑ. ඒ නිසා තරහ වෙන්න එපා. කෝල් ගන්නත් එපා. හැබැයි කෝල් එකක් හරි ගත්තොත් එයාගේ නම්බරේ මම block කරලා දානවා. ඒ නිසා කෝල් ගන්න එපා. මේ නම්බරේට මැසේජ් එකක් දාන්න. ඔබ Telegram නැති අයට තමයි මේ නම්බර එක තියෙන. Telegram ඉන්නවනම් කරුණාකරලා අනිවාර්යයෙන්ම Telegram එකට join වෙන්න. මොකද ඒක ඔයාලත් පහසුව මටත් පහසුව. Telegram නැත්තම් මෙන්න මේ නම්බර එකට ඔයාගේ නම මැසේජ් එකක් දාන්න. මම ඔයාලට stars link එක send කරන්නම්. right. හරි. අපි බලමු කොහොමද මේ ගේම් එක win කරන්නේ කියලා. ඉස්සෙල්ලා මම ඔයාලට මේ ගේම් එකේ පොඩි bet එකක් දාලා පෙන්නන්නම් කොහොමද මේ ගේම් එක වැඩ කරන්නේ කියලා. මම දැනට ඔයාලට දාන්නම්. රුපියල් 100ක් දාලා පෙන්නනවා. මම ඊට වඩා ගණක් දානවා. හරි. බලමු කොහොමද වැඩ කරන්නේ කියලා. හරි මම bet එක දැම්මම ඔයාලට පේනවා ඇති මෙන්න මේ රවුදේ කැරකලා නතර වුණා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මේ බෝලයක් වටේ කැරකිලා නතර වෙනවා. right. මෙන්න මෙතන තමයි මේ බෝල් නතර වෙන තැන තමයි අපි bet එක දාන්න ඕනේ. කියන්නේ අපි bet එක දැම්ම එක win කරන්න අදාළ තැන බෝලේ නතර වෙන්න ඕනේ. ඒක මම පැහැදිලි කරන්නම් ඔයාලට. දැන් මෙතන 1-18. ඒ වගේම මෙතන event odd 19:36 red black first 12. ඒ කියන්නේ පළවෙනි 12 දෙවෙනි 12 තුන්වෙනි 12. ඒ කියන්නේ මෙතන 1-18. right එකේ ඉඳන් 18 වෙනි ඉලක්කම වැන්නොත් ඔයා win. ඔයා මෙතනට bet එකක් දාලා මෙහෙම bet එකක් දැම්මොත් එහෙම දාලා ඔයා play කරොත් එහෙම එකේ ඉඳන් 18 දක්වා ඉලක්කමක් ආවොත් ඔයා win. ඔයා මෙතන දැම්මොත් එහෙම 19 ඉඳන් 36 දක්වා ඉලක්කමක් ආවොත් win. හරි. ඔයා රතු දැම්මොත් එහෙම රතු හරි කළු හරි පාටක් ආවොත් ඔයා win. ඊට පස්සේ මෙතන first 12 second 12 third 12. හරි.
ඔයා මේවා දැම්මොත් එහෙම පළවෙනි 12 4 අංකයක් ආවොත් ඔයා win. දෙවෙනි 12 4 අංකයක් ආවොත් ඔයා win. තුන්වෙනි 12 4 අංකයක් ආවොත් ඔයා win. අන්න ඒ විදිහට තමයි මේ ගේම් එක ප්ලේ වෙන්නේ. හැබැයි මම කියන මෙතඩ් එක ඔයා කරන්න ඕනි. ඔයා ඉවෙන් හරි ඔඩ් හරි දෙකෙන් එකක් තෝරගන්න ඕනි. රයිට් මෙතන ඉවෙන් හෝ ඔඩ්. ඉවෙන් හෝ ඔඩ්. ඒ තෝරගන්න එක තමයි ඔයා දිගටම දාගෙන යන්නේ. ආයි මාරු කරන්නේ නැහැ. ඔයා එකක් ඉවෙන් දානවා, ආයි ඔඩ් එකක් දානවා එහෙම නැහැ. ඔයා දෙකෙන් එකක් තෝරගන්න. හැබැයි දෙකෙන් එකක් තෝරගත්තා නම් ඒකම තමයි ඔයා දිගටම දාගෙන යන්නේ. රයිට් හොඳට මතක තියාගන්න. හොඳට ඔලුව දාගන්න මම මේ කියා දෙන පිළිවෙල. ඔයා ෆස්ට් එක ඉවෙන් දැම්මා නම් ෆස්ට් බෙට් එක ඔයා ඉවෙන් වලින් දැම්මා නම් ඒක ලොස් වුණොත් ඔයා දෙවෙනි එක දාන්නත් ඕනේ ඉවෙන් වලින්ම තමයි. ඔයා ඒක ඔඩ් වලට මාරු වෙන්නේ නැහැ. ඔයා ඔඩ් වලට මාරු වුණොත් ඔයා අනිවාර්යෙන්ම ලොස් වෙන්න පුළුවන්. ඔයා ස්ට්‍රැටජි පිට ගිහිල්ලා. රයිට් මම හිතන්නේ පැහැදිලි ඇති. ඔයා ෆස්ට් එක ඉවෙන් දැම්මා නම් සෙකන්ඩ් එකත් තර්ඩ් එකත් ඒ වගේම පහ වෙනකම්ම ඔයා බෙට් පහක් යන්න පුළුවන් උපරිම. ඒ ඔක්කොම ඔයා දාන්නේ ඉවෙන්ම තමයි. මේක මෙහෙමයි කරන්නේ. රයිට්. ඔයා ඉවෙන් එකක් දාලා පළවෙනි එක ලොස් වුණොත් එහෙම රුපියල් ඔයා හිතන රුපියල් 1000ක් දැම්මා කියලා. ඔයා 1000ක් දාලා පළවෙනි එක ලොස් වුණොත් එහෙම දෙවෙනි එක දාන්නේ රුපියල් 2000යි. ඒක ලොස් වුණොත් එහෙම 4000යි. ඉතින් ලොකු මුදලක් නැත්නම් රුපියල් 100ෙන් මේ විදිහට පටන් ගන්න පුළුවන්. රයිට් මට ලොකු මුදලක් තියෙන හින්දා මගේ account එකේ 4,14,300ක් තියෙනවා. මම මේක ඔයාලට අප් කරලා පෙන්නන ලයිව් කොහොමද කරන්නේ කියලා. රයිට්. මම මෙතන දානවා රුපියල් මම 7000ක් දානවා. රයිට් මම 7000ක් දාන ඉවෙන් වලට. බලමු බෙට් කළා මේක වින් කරයිද නැද්ද කියලා. හරි මම මේක බෙට් කරා බලමු කොහොමද කියලා. හරි. ඒක ලොස්. ගැටලුවක් නැහැ. හරි. මම තව 7000ක් දානවා. එතකොට දෙවෙනි එක මම දාලා තියෙන්නේ රුපියල් 14,000කින්. රයිට් බලමු ඉතින්. හරි. ඔයා දැක්කනේ. මම දෙවෙනි එක වින් කරා. දැන් මගේ බැලන්ස් එකත් අප් වුණා. දැක්කනේ 4,00,000 ඔව් 4,10,000 ගානක් මගේ බැලන්ස් එක තිබ්බේ. දැන් 4,21,000 ගානක් මගේ බැලන්ස් එක වුණා. දැක්කනේ මේක හරි සරලයි. ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ පිළිවෙලට කරගෙන යන්න. මම තව පාරක් පැහැදිලි කරන්නම් කොහොමද කියලා. ඔයා මුලින්ම අනිවාර්යෙන්ම මගේ ප්‍රොමෝ කෝඩ් එක පාවිච්චි කරන්න. ඒ වගේම Telegram group එකටත් පල්ලෙහා පළවෙනි කමෙන්ට් එකේ තියෙනවා Telegram group එකට join වෙන්න. Telegram නැත්තම් හදන්නම ක්‍රමයක් නැත්තම් අනිවාර්යෙන්ම මෙන්න මේ ෆෝන් නම්බර් එකට මට ඔයාගේ නම මැසේජ් කරන්න. normal message එකක් නෙවෙයි WhatsApp message එකේ normal message එකක් මෙන්න මේ නම්බර් එකට දාන්න. right. හරි. මම ආයෙ පෙන්නන්නම් ඔයාලට. ඉස්සෙල්ලාම තෝරගන්න ඉවෙන් හෝ ඔඩ් කියන දෙකෙන් එකක්. දිගටම කරගෙන යන්න ඉවෙන් හෝ ඔඩ් කියලා දෙකෙන් එකක් තෝරගන්න. ඒ දෙකෙන් එකක් තමයි ඔයා තෝරගන්න ඕනේ. මම දැන් ඔඩ් තෝරගන්නවා. right. මම ඔඩ් තෝරගත්තා. ඔඩ් වලට මම 7000ක් දැම්මා. 7000ක් දාලා තියෙනවා. right 7000ක් දාලා මම මේක ප්ලේ කරනවා. right. මේක ප්ලේ කරලා මම ලොස් වුණොත් හැම ඊළඟට මේක දෙගුණ කරලා දානවා. මේ වගේ බැලන්ස් එක තියෙන්න ඕනේ. ඔයාලට අඩුම තරමේ 5 පාරක්වත් යන බැලන්ස් එක තියෙන්න ඕනේ. ඒ කියන්නේ දෙගුණ කර කර යන්න 5 පාරක්වත් යන්න වගේ බැලන්ස් එක තියෙන්න ඕනේ. account බැලන්ස් එක. එහෙම නැතුණම අමාරුයි. right දැන් ඉවෙන් මම win කරානේ. මම දැන් ඔඩ් එකෙන් දාලා බලනවා. right. ඔඩ් එක දාලා බලමු කොහොමද කියලා. හරි. ඒක දාපු පළවෙනි එකෙන් මම win කරා. රයිට්. එතකොට මෙන්න මේ විදිහ තමයි මේ ගේම් එක ප්ලේ කරන් යන්නේ. දැක්කනේ ඔයාලට පේන්නේ නැති මම දාපු හැම බෙට් එකම වින් කරා. හැබැයි ඒක රූල් එකක් තියෙනවා. ඔයා මං වගේ එක දිගට බෙට් කරන් යන්න එපා. ඔයා එකක් වින් කරාට පස්සේ අනිවාර්යයෙන්ම අඩුම තරමේ පැය භාගයක් හෝ පැයක පොඩි රෙස්ට් එකකින් පස්සේ තමයි මේ ගේම් එක ආයෙ පාරක් ප්ලේ කරන්න ඕනේ. ඔයා එක දිගට ප්ලේ කරොත් එහෙම ලොස් වෙන තියෙන ඉඩ ප්‍රමාණය ගොඩක් වැඩි. රයිට්. මම ඔයාලට තව බෙට් එකක් දාලා පෙන්නන්නම්. එකක් දාලා පෙන්නන්නම්. මම ඉවෙන් එකෙන් දානවා. රුපියල් 7,000ක් දාන්න බලමු. හරි. ඔයා දැක්කනේ මම ඒකත් වින් කරා. මම දාන හැම එකම වගේ වින් කරනවා. මොකද මං හරියට ස්ට්‍රැටජි ෆලෝ කරනවා. ඒ විදිහට ෆලෝ කරන නිසා මට හොඳ winning chance එකක් ගන්න පුළුවන්. ඉතින් ඔයත් අනිවාර්යයෙන්ම මේ විදිහට කරගෙන යන්න, හිමීට කරගෙන යන්න, වැඩි තණ්හාවට යන්න එපා. ක්‍රෑෂ් ගේම් එක වගේ 10 15 යනකම් අල්ලන් ඉන්න එපා. හිමීට මේකෙන් අරගෙන ඔයා ගේමක් ගහ ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන්ම මගේ ප්‍රීමියම් කෝඩ් එක පාවිච්චි කරන්න. මොකද winning chances ගොඩක් වැඩි මේ ප්‍රීමියම් කෝඩ් එක පාවිච්චි කරොත්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ පේන ප්‍රීමියම් කෝඩ් එක පාවිච්චි කරන්න. ඒ වගේම තමයි පල්ලෙහා Telegram group එක තියෙනවා. ඒකට join වෙන්න. ඒකට join වුණාට පස්සේ ඔයාට රෙජිස්ටර් වෙන්න ඕනේ ඔරිජිනල් link එක වගේම ප්‍රොමෝ කෝඩ් එක ගන්නත් පුළුවන්. මාත් එක්ක personal chat කරලා මොකක් හරි issue එකක් තිබ්බොත් එහෙම කතා කරලා ඒ දේ කරගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට ප්‍රොමෝ කෝඩ් එක ගන්න ක්‍රමයක් ඇත්තෙම නැත්නම් link එක ගන්න ක්‍රමයක් ඇත්තෙම නැත්නම් Telegram හදා ගන්න ක්‍රමයක්වත් නැත්නම් මම දුන්න ෆෝන් නම්බර් එකට normal message එකක් දාන්න මම ඔයාලට link එක send කරන්නම්. මං කිව්වේ කෝල් ගන්න එපා. කෝල් එකක් හරි આવුත් මෙයාගේ නම්බරේ ඒ ෂණිකවම බ්ලොක් කරලා දාන්න. මොකද කෝල් වලට ආන්සර් කර කර කතා කරන්න තරම් මට වෙලාවක් නැහැ. මාත් ගොඩක් බිසි. ඒ නිසා මැසේජ් එකක් දාන්න මට වෙලාවක් තිබ්බ විදිහට මම ඔයාලට ලින්ක් එක සෙන්ඩ් කරන්නම්. ඉතින් account එකක් ක්‍රියේට් කරගන්න හැටි, ඩිපොසිට් එකක් කරන හැටි හැමදේම මම channel එකේ දාලා තියෙනවා. Telegram group එකට join වෙන්න.